හොඳට චීස් තියෙනවා. එතකොට හොඳට චිකන් තියෙනවා. මේක බර්ගර් දෙන්නෙක්ට කන්න පුළුවන්. දැන් මේ කෑලි දෙක කාලත් මගේ බඩ පිරලා තියෙනවා. හෙලෝ ගයිස් වෙල්කම් ටු ඩේස් ඔෆ් චම්මා. ඔන්න ඉතින් අදත් ඔයාලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ අලුත් මලුත් ෆුඩ් රිවිව් එකට. ඉතින් චම්මා අද මේ කතාව අරගෙන ජායලාවනි. ඒ කියන්නේ ජායලි රුපියල් 400 ඉන බඩ පිරෙන්න කන්න පුළුවන් රසම රස සම්බැරින් තියෙන තැනක් ගැන තමයි අද චම්මා ඔයාලට කියන්න යන්නේ. ඉතින් මට මේ අහම්බෙන් හම්බෙච්ච තැනක් තමයි මම මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. මොකද මට මේක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන හිතුණ මේ රස කතාව. දැන් ඔයාලා මේ දකින්නේ අද අපි රස බෙදාගන්න අපේ රසම රස සබ්බැරින් තුන හැදෙන හැටි. ඉතින් ගයිස් අද මං ඔයාලට කියන්නේ ජායල ස්වේත බවුනේ රස කතාව. ඉතින් මෙතෙන්ට එන හැටි කිව්වොත් මේක හරියටම තියෙන ජායල මේන් රෝඩ් එකේ රොසෙල් එකට පාරෙන් එහා පැත්තේ. ඉතින් ඒ තැන හොයාගන්න හරිම ලේසි. හරි ගයිස්, එහෙනම් අපි අපේ වීඩියෝ එක පටන් ගමු. ඉතින් ඇත්තටම අතනින් එතනින් නම් try කරන්න අවස්ථාව තිබ්බත් මට හිතුණා මේක වඩාත් හොඳයි මේ වගේ තැනකට යන try කරන එක කියලා. මොකද එතන වාහන සද්ද බද්ද හිටෝ පිරිසත් එක්ක පොඩ්ඩක් අමාරුයි වැඩේ කරගන්න. ඉතින් මං ගත්ත ක්‍රිස්පි චීස් බර්ගර් එකකුයි normal ක්‍රිස්පි චිකන් බර්ගර් එකකුයි ඒ වගේම චීස් ජම්බෝ සොසේජස් එකකුයි. එතකොට මට වුණේ ඔක්කොම ක්‍රිස්පි චීස් බර්ගර් එක වුණා 650ක්. ඒ වගේම normal ක්‍රිස්පි බර්ගර් එක වුණා 550ක් සහ මේ ජම්බෝ එක වුණා 400ක්. එතකොට ඔක්කොම 1600ක් වුණා. අපි දැන් try කරලා බලමු මේවා කොහොමද තාමත් ඉස්සරහගේම රසයිද ගාන්න සැටිස්ද කියලා. මම ඉස්සෙල්ලාම තෝරගන්නවා චීස් ක්‍රිස්පි බර්ගර් එක, චිකන් ක්‍රිස්පි එක අපි කාලා බලමු. ඇත්තටම ගයිස් මේක හොඳ රසයක් තියෙනවා. හොඳට චීස් තියෙනවා. එතකොට හොඳට චිකන් තියෙනවා. නම් මේ බර්ගර් එක කියන්නේ කිසිම අඩුපාඩුවක් නැහැ. 650 හොඳට වටිනා මේ බර්ගර් එක. මොකද හොඳ ලොකුවට තිබ්බ බර්ගර් එකක් ඔයාලා දැක්කා. අඩියකට ලං වෙන දිගයි බර්ගර් එක. මේක තැටියෙන් තියද්දි මේ බර්ගර් එකට ඒගොල්ලෝ ගාන ගාර්ලික් බටර් එකක්. ඇත්තටම ඒකත් එක්ක මේ බර්ගර් එකේ අමුතුම රසයක් තියෙනවා. ඒක නිසා හොඳ රසයක් තියෙනවා. ඇත්තටම හොඳ රහයි, හොඳට කන්න පුළුවන් හොඳ බර්ගර් එකක්. මේ මම තාම try කරන්නේ ක්‍රිස්පි චීස් බර්ගර් එක. ඇත්තටම 650ට සැටිස් ඒ බනි මේ බර්ගර් එකේ ගාන්න වටනවා. බොරු කියන්න ඕනේ. අපි දැන් කාලා බලමු normal ක්‍රිස්පි බර්ගර් එක, ක්‍රිස්පි චිකන් බර්ගර්. මේක 550යි. මේ මම පොඩි කෑල්ලක් අරන් තියෙන්නේ. ඉස්සල වීඩියෝ වල දකින්න ඇති අඩි භාගයක් අඩියකට කිට් වෙන කොමඩක් දිගයි. අඩි භාගයට වැඩි. අපි දැන් මේක try කරලා බලමු. මේ මම දැන් කන්නේ normal ක්‍රිස්පි චිකන් බර්ගර් එක. හැබැයි ඇත්තටම normal ක්‍රිස්පි චිකන් බර්ගර් එකට වඩා චීස් මේ ක්‍රිස්පි බර්ගර් එක රහයි. මොකද ඒකේ චීසුත් ඉන්ක්ලූඩ් වෙනවානේ. ඇත්තමකොත් මං කලින් normal එක try කරලා තිබ්බේ නැහැ. තමයි මේ first time තමයි try කරන්නේ. මම නම් මේ දෙකෙන් recommend කරන්නේ චීස් දාපු එක. චීස් එකත් එක්ක ඒ බර්ගර් එක අමුතුම රසයක් තියෙනවා. ඒ චීස් ක්‍රිස්පි බර්ගර් එකයි මේ normal ක්‍රිස්පි බර්ගර් එක අතර රුපියල් 100ක වෙනසක් විතරයි තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ අර හැපි කවුස් මේ හැපි කව් වල චීස් එක තියෙන්නේ. චීස් එකෙන් කෑලි දෙකක්ම දානවා. එතකොට ඒක අමුතුම පට්ට රසයක් තියෙන මේකත් එක්ක බලද්දි. මේකත් රසයි නැත්තේ නෑ. ඒත් මම හිතනවා මට නම් රහ මේ චීස් දාපු එක.
බයි සාමාන්‍ය මේක බර්ගයක් දෙන්නෙක්ට කන්න පුළුවන් දැන් මේ කෑලි දෙක කාලත් මගේ බඩ පිරලා තියෙන්නේ. ඒ තරම් මේක රසයි. මොකද මේ බර්ගර් එක දිගයි ඒ වගේම මැද හොඳට ෆිලිං එක පුරවලා තියෙනවා. ඉතින් ඇත්තටම සුපිරි. කාලා බලන්න ගානට වටනවා. ජායලවර් නම් ඔයාලා කාලා ඇති. කාලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ඉතින් ජායල හරහා යන එනෙක් වෙන්න අනිවාර්යෙන් try කරලා බලන්න. මොකද නිකන් බොරු ගින් ගණන් වලට දෙන්න ගන්න ඕනේ නැහැ මේ වගේ ලාභයකදී. අරන් කාලා බලන්න. හරි අර දෙක මිවරයි. අපි දැන් try කරලා බලමු ජම්බෝ එක. බලන්න මේකනේ. හොඳට චීස් කතිය තියෙනවා. ඔයාලට පේනවත් ඇති. ජම්බෝ සොසේස් කරලත් දානවා. ඒ වගේම අර හැම එකටම දැන් මේකට ක්‍රිස්පි චිකන් හැම එකටම ඒගොල්ලෝ දානවා ගෝවා එතකොට ලොකුලුණු ඒ වගේ කපලා දාපුවා මේක අර එකත් එක්ක ෆ්‍රයි වෙද්දි තවත් රසයි. දැන් එතකොට මේක ඔයාලා try කරලා බලන්න කියනකොට ඇත්තටම කියන්න දෙයක් නැහැ. ඒක ඊටම රසයි. අපි දැම්මු ජම්බෝ බර්ගර් එකට. එකක් රසයි. හොඳයි. කියන්න වරදක් නෑ. මම මේක වැරදි කියනවා කියන්නේ. මේක ගාන්න පාඩු සෙට් නෑ කියවනේ මේක ඇත්තටම රසයි. ගාන්නටත් වටනවා. හැබැයි මේ තුනේ මට නම් රහ චීස් ක්‍රිස්පි බර්ගර් එක. ඒක මරු. ඇත්තටම මාර රසයි. බොරු කියන්න ඕනේ මේක මාර රසයි. ඔයාලම කාලා බලන්න කොහොමද කියලා. යාළුවට ආවොත් ඒ වගේම කාලා තියෙන කට්ටිය කියන්නේ මේ රස කොහොමද කියලා. ඇත්තටම සුපිරි. ඇත්තටම ගයිස් මම මේ තුනෙන් පොඩි කෑල්ලක් ගත්තේ. කියන්නේ එකකින් පොඩි කෑල්ල ගන්න. දැන් මේ තුන කාලත් මගේ බඩ පිටලා තියෙන හොඳටම. ඒ කියන්නේ සාමාන්‍ය මම නම් කියන්නේ එක බර්ගර් එකක් දෙන්නෙක්ට කන්න පුළුවන්. දෙන්නෙක්ට ඒ කියන්නේ බඩ පිරෙන්න අර එහෙම නෙමෙයි. ගානකට ගානට ඒ කියන්නේ දින ගානට බඩ පිරෙන්න කන්න පුළුවන්. දැන් ඇත්තම ගොත් මැද හොඳට ෆිලිං එකක් තියෙනවා. එතකොට චීස් එතකොට ක්‍රිස්පි චිකන් එකේ චිකන් මාරු විදිහට තිබ්බා. ඒ කියන්නේ හැම පැත්තෙම වටින්න තියෙනවා. ඔයත් ඉතින් ජාලාවට එක්කෙනෙක් නම් ජාලයට එනවනම් ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න. ඇත්තටම රසයි. බොරු කියන්න ඕනේ නැහැ. දැන් මේ ඇත්තට මේක මේ ෂොප් එකකින් සල්ලි අරන්වත් එහෙම කරන දෙයක් නෙවෙයි. මම try කරපු මට සෙට් වෙච්ච දෙයක් තමයි ඔයාලට මම මේ කියන්නේ. ඔයාලා මේක try කරලා බලන්න. ඒ වගේම try කරපු කට්ටිය ඉන්නනම් මේකේ හොඳ නරක කොහොමද කියලා කියන්න. ඒ වගේම ඔයාලා දන්න තව මේ වගේ බජට් එකට කන්න පුළුවන් රස තැන් තියනවා නම් කියන්න අනිවාර්යෙන්ම මං කට්ටියට ඒකත් පෙන්නනවා. මොකද මේ කාලේ හැටියට හැමදේම ගණන් ඉතින් ගිනි ගණන් වලට කන්න බොන්න ඕනේ නැහැ මේ වගේ තැන් තියෙද්දි. ඉතින් ඒක නිසා ඒ වගේ තැනක් තියෙනවා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ කියන්න. එහෙනම් අදට අපේ රස වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම මාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්නත් මේක ෂෙයා කරන්න. ඉතින් ජාලාවට නම් ඉන්න ඇවිල්ලා try කරලා බලන්න මං කියනවාට පුදුම රසයක් තියෙන. එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා.